Okay, so we are going to start our lesson today. What is our lesson today? Our lesson is determinants. Okay, now you can see my screen. Can you all see my screen well? I think you all can see it well. What is the meaning of determinants? Determinants කියන්නේ සීමා කරන යක්. සීමා කරන. මේ determinants කියන එක අපි භාවිතා කරනවා nouns එක්ක තමයි වැඩි ප්‍රමාණයක්. බහුලව nouns එක්ක භාවිතා වෙන්නේ. අපි examples කීපයක් මුලින් බලලිමු. මම ඔයාලට අද යොදා ගන්න පළවෙනිම example එක තමයි මේ බලන්න. examples ගොඩක් අපිට ගන්න පුළුවන්. නමුත් ඔබ දන්න examples ටික මම මග හරිනවාද? මොකද ඔයාලා නිතර මේවා අහලා තියෙන්න පුළුවන් නිසා අපි ඔන්න ටිකක් unfamiliar ඒවායින් පටන් ගමු. සීමාකරණය. ඒ කියන්නේ මෙතන නාමපදවලට අපි යම් වටිනාකමක් එහෙම නැත්නම් ඒකේ ප්‍රමාණාත්මක බවක් හෝ යම් කිසි content එකක් ගැන පෙන්වන්න ගන්නවා. අපි සරලම example එකක් ගමු determinants වලට. මෙන්න බලන්න. මට කියන්න ඕන ටිකක් කියලා ඉංග්‍රීසි වලින්. අපි ටිකක් කියන්න ගන්න එක වචනයක් තමයි some. some කියන්නේ ටිකක්. ඒතර මට කියන්න ඕන මේකෙන් ටිකක් කියන අදහස. අපි මේකට එකතු කරනවා nouns. බලන්නකෝ පළවෙනි example එක. මට කියන්න ඕන වතුර ටිකක්. How to say that? Some water. වතුර ටිකක්. කියන්න කොහොමද කියන්නේ? පස් ටිකක්. Some soil. ලේ ටිකක්. Some blood. හැබැයි ඔයාලා මේකේ තව තේරුමක් මතක තියාගන්න. some කියන එකෙන් අපි meaning දෙකක් වගේ ගන්නවා. එකක් තමයි ටිකක්. ඔන්න some blood. හැබැයි තව අර්ථයක් අපිට ගන්න පුළුවන් වගයක්. some water වතුර වගයක්. තිබුණා on the table නේද? වතුර වගයක්, පස් වගයක්, ලේ වගයක් තිබුණා. some blood. එහෙනම් අපි meanings දෙකක් ගන්නවා. එකක් තමයි ටිකක්. අනිත් එක වගයක්. some water වතුර ටිකක්. some oil තෙල් ටිකක්. some soil පස් ටිකක්. some blood ලේ ටිකක්. ටිකක් කියන්න තමයි අපි මේක ගන්නෙ. එහෙම නැත්නම් වගයක් කියන්නේ. ඊළඟ මට කියන්න ඕන මේකෙන් තවත් අර්ථයකට අපිට යන්න පුළුවන්. ඔන්න අපි තේරුම් දෙකක් මුලින් ඉගෙන ගත්තා. එකක් මොකද්ද? ටිකක්. අනිත් එක වගයක්. තව අපිට ගන්න පුළුවන් සමහර කියන්න. අන්න එතනදී countable ඒවා තමයි භාවිතා කරන්නේ. ගණන් කරන්න පුළුවන් nouns තමයි එතනදී දාන්නේ. example එකක් අපිට ගන්න පුළුවන් සමහර ගුරුවරු some teachers. සමහර ගුරුවරු some teachers. සමහර ගුරුවරු කියන එකට අපි ගන්න idea එක තමයි අදහස ඉංග්‍රීසි වලින් some teachers. අපිට කියන්න පුළුවන් ලංකාවේ සමහර ගුරුවරු some teachers in Sri Lanka. ශ්‍රී ලංකාවේ සමහර ගුරුවරු. මට කියන්න ඕන ලෝකේ සමහර ජනාධිපතිවරු. ඒක කොහොමද කියන්නේ? ආන්සර් එකක් දෙන්න කවුරු හරි. ලෝකේ සමහර ජනාධිපතිවරු. Please answer me. Some president in world. Yes, very good with me. Some presidents in the world. Some president. ජනාධිපතිවරු. Presidents. Some presidents in the world. ලෝකේ සමහර ජනාධිපතිවරු. එහෙනම් දැන් ඔයාලට මේකෙන් අදහස් තුනක් මම දීලා තිනවා. එකක් මොකද්ද මතක් කරන්න හැමෝම some කියන එකේ තේරුම ටිකක්. අනිත් එක වගයක්. අනිත් එක මොකද්ද? සමහර කියන අදහස. සමහර කියන අදහස. ටිකක් වගයක් සමහර. එතන මම ආයෙ කියනවා ටිකක් වගයක් සමහර. මට කියන්න ඕන මෙන්න මෙහෙම එකක්. අලුතින් සොයාගත්
machine සමහර machine නැත්නම් අලුතින් සොයාගත් සමහර machines කොහොමද කියන්නේ බොහොමයක් කොහොමද කියන්නේ some newly found tools උපකරණ එහෙම නැත්නම් machines some newly found tool අලුතින් සොයාගත් tools උපකරණ ඊළඟට මට කියන්න ඕන සමහර දේශීය වෛද්‍යවරු අපිට කියන්න පුළුවන් local doctors හැබැයි මෙතන මම කියන්නේ වෙද මහත්වරු වගේ ඉන්නයි ආයුර්වේදික් doctors ලා වගේ අන්න ඒකට අපි කියනවා some native doctors ඊළඟට මට කියන්න ඕන සමහර ජාතීන් some nations ඊළඟට මට කියන්න ඕන වැලි වගේක් some sand බත් වගේක් තිබුණා some rice බත් වගේක් එහෙම නැත්නම් බත් ටිකක් ඔන්න ඔබට අදහසක් තියෙනවා ඊළඟ මට කියන්න ඕන මෙහෙම එකක් සමහර ළමයි some children සමහර පාසල් ළමයි some school children සමහර දෙමව්පියෝ some parents එහෙම නැත්නම් ඔයාලට කියන්න පුළුවන් දෙමව්පියෝ වගේක් there were some parents දෙමව්පියෝ වගේක් හිටියා මට කියන්න ඕන ඔයාගේ සමහර සැලසුම් සාර්ථක නැහැ. ඔයාගේ සමහර සැලසුම් අන්න එතනදී අපි ඇඩ් කරනවා some of your plans. එතන some your plans කියන්න බෑ. some of your plans. ඔබේ සමහර සැලසුම්. අපේ සමහර අපි කියන අපේ සමහර අදහස් කොහොමද ඒකට අදහසක් දෙන්නේ අපේ සමහර අදහස් some of our idea some of our ideas මේ ඔයාගේ සමහර තොරතුරු වැරදි මම දැක්කනේ මට ඒවල තිබ්බ වැරදි කොහොමද එහෙම එකක් කියන්නේ ඔයාගේ සමහර තොරතුරු some of your information details කියන්න පුළුවන් අන්න හරි හැබැයි information කියද්දී මේකේ බහුවචනයක් ගන්නෑ some of your informations කියන්නේ ඒකේ බහුවචනේ තමයි information තොරතුරු දෙකටම information ඊළඟට මට කියන්න ඕනේ මෙහෙම එකක් සමහර ප්‍රවෘත්ති ටෙලිවිෂන් එකේ යන සමහර ප්‍රවෘත්ති කොහොමද ඒක කියන්නේ සමහර ප්‍රවෘත්ති some of news එතන some news එතන off නැත්තේ අන්න off වෙන්නේ ඔයාගේ මගේ අපේ රනිල්ගේ අනුරගේ අන්න කාගේ හරි එතන අයිතියක් වගේ පෙන්වද්දී එහෙනම් some news කියන්නේ සමහර ප්‍රවෘත්ති some news හැබැයි ඒකේ බහුවචනයක් ගන්නෑ අය එක ප්‍රවෘත්තියටත් news ප්‍රවෘත්ති ගොඩකටත් news some news නේද some news කියන්නේ සමහර ප්‍රවෘත්ති මොන බලන්න ඒ ගැනත් ඔයාලට අදහසක් තියෙනවා ඊළඟට මට කියන්න ඕන සමහර නැගී එන නළුවෝ කොහොමද කියන්නේ සමහර නැගී එන නළුවෝ some upcoming actors very good some upcoming actors සමහර නැගී එන නළුවෝ some upcoming actors ඊළඟ මට කියන්න ඕන සමහර සිල්පද රකින්න අමාරුයි නේද හෙට පොය දවස tomorrow is පොය day සමහර සිල්පද රකින්න අමාරුයි සමහර සිල්පද
sum of precepts කියලා තමයි කියන්නේ. precepts කියන්නේ ශික්ෂා පදවලට. precepts, sum of precepts. මගේ සමහර බලාපොරොත්තු ඉෂ්ට වුණේ නැහැ. මගේ සමහර බලාපොරොත්තු, some of my expectations, එහෙම නැත්නම් hopes, some of my expectations. හොඳයි. එහෙනම් ඔන්න ඔයාට some ගැන අදහසක් තියෙනවා. මට කියන්න some කියන්නේ මොකද්ද? තේරුම් ටික මොනවද කියන්නේ එක්කෙනෙක්? Can anyone explain? සමහර very good. තව තේරුමක්? ටිකක් very good. තව තේරුමක්? විතර වගයක්. වගයක් කියන්න පුළුවන්. අන්න හරි. විතර කියන්න පුළුවන් නේ. some water කියන්නේ වතුර ටිකක්, වතුර වගයක්. වතුර ටිකක්, වතුර වගයක්. එහෙම කියන්න පුළුවන්. හොඳයි. එහෙනම් ඔන්න ඔයාලට අයිඩියා එකක් තියෙනවා some කියන එකට. මේ රෙකෝඩින් එක ආපහු අහන්න අමතක වෙනවා නම් ආපහු ඇහුවට පාඩුවක් වෙන්නේ නැහැ ඔයාලට. some කියන්නේ ටිකක්, එහෙම නැත්නම් විතර, එහෙම නැත්නම් වගයක්, එහෙම නැත්නම් සමහර. ඔනවා තමයි meaning. some water වතුර ටිකක්, some soil පස් ටිකක්, some blood ලේ ටිකක්, some teachers ගුරුවරු වගයක්, නැත්නම් සමහර ගුරුවරු. some teachers in Sri Lanka, ශ්‍රී ලංකාවේ සමහර ගුරුවරු. එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ සමහර නෑ, එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ ගුරුවරු වගයක් ඇවිල්ලා හිටියේ ඒ පාටි එකට. එහෙනම් some teachers in Sri Lanka කියන එකට ideas දෙකක්, meanings දෙකක් දෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ සමහර ගුරුවරු, එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ ගුරුවරු වගයක්. බලන්න එක කොටසක කොච්චර දෙයක් ඔයා දැඩිව මතකයට කාවද්ද ගන්න ඕනද කියලා. ඒ නිසා මේව නැවත අහන්න, නැවත කියවන්න. Some presidents in the world, ලෝකේ සමහර ජනාධිපතිවරු. Some newly found tools, සමහර අලුතින් සොයාගත්ත උපකරණ. Some native doctors, සමහර දේශීය වෛද්‍යවරු. ඒ කියන්නේ local doctors කියන අර අපි කියන්නේ ඒකේ අපි වෙද මහත්තුරු කියලා කියන්නේ. අන්න ඒ අදහස් මේකේ තියෙනවා. Some parents, සමහර දෙමව්පියෝ. නැත්නම් දෙමව්පියෝ වගයක්. Some of your plans, ඔබේ සමහර සැලසුම්. නැත්නම් ඔබේ සැලසුම් වගයක්. මට ආරංචි වුණා. ඔබේ සැලසුම් වගයක්. Some of our ideas, සමහර අපේ අදහස් නේ. Okay. Some of your information, සමහර ඔයාගේ තොරතුරු වැරදි ඇප්ලිකේෂන් එකේ තිබුණා. Some news, ප්‍රවෘත්ති වගයක්. නැත්නම් සමහර ප්‍රවෘත්ති අසත්‍යයි. Some upcoming actors, නැගියන නළුවන් වගයක්. නැත්නම් සමහර නැගියන නළුවෝ. Some of precepts, ශික්ෂාපද සමහරක්. නැත්නම් සමහර ශික්ෂාපද. Some of my expectations, මගේ සමහර අපේක්ෂාවන්. ඔනවාලා එක කොටසක් කතා කරා. some කියන්නේ වගයක්, ටිකක්, සමහර වගේ අදහස් තමයි එකට අපි ගන්නෙ. ඔන්න අපේ ලෙසන් එක තමයි determinant, සීමාකරණයන්. අපි යනවා ඊළඟ ටොපික් එකට. අපි ඊළඟට ඉගෙන ගන්නවා තවත් ඒ වගේම determiner එකක්. ඔයාලා දන්නවද and ඊළඟට this, these, that, those, ඔය සියලු දේවල් වැටෙන්නේ determiners ගණයට. some, any, every, ඒවා ඔක්කොම determiners. ඊළඟට අපි ගමු ලේසි එකක් ඔයාලා නිතර අහන එකක් every. මේකත් determiner එකක්. every. every කියන්නේ සෑම කියන අදහස. every සෑම. every කියන්නේ මොකද්ද? සෑම. එහෙම නැත්නම් හැම කියලාත් කියනෝ නේද? හැම. අපි කියනවා හැම මිනිස්සයම නේද? හැම වැඩසටහනක්ම, සෑම වැඩසටහනක්ම. හරි. එහෙනම් අපිට කියන්න ඕන සෑම ගුරුවරයෙක්ම, every teacher in Canada. කැනඩාවේ සෑම ගුරුවරයෙක්ම.
ඊළඟට මට කියන්න ඕන සෑම මගියෙක්ම ප්‍රවේශම් වෙන්න ඕන මේ දවස්වල. කොහොමද කියන්නේ සෑම මගියෙක්ම ආන්සර් එකක් දෙන්න මට. Every passengers. every passenger Yes. ධර්මතිලක. ඒකට හේතුව මොකක්ද දන්නවද ධර්මතිලක? every කියන word එකත් එක්ක අපිට බහුවචන භාවිතා කරන්න බෑ. ඒ කියන්නේ ඒක වචනයක් තමයි use කරන්න ඕන. එනිසා ඔබ use කරන්න ඕන every passenger. ඊළඟට මට කියන්න ඕන සෑම ගෑනු ළමයෙක්ම පිරිමි ළම හොයාගනිද්දී සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් තියෙනවා. සෑම ගෑනු ළමයෙක්ම how to say Every girls. every girl විතරයි රවීෂ. girls දාන්න බෑ පුතේ. ඔයාලා නම් මේක දැඩිව මතක තියාගන්න, මතකෙට දාගන්න, ප්‍රැක්ටිස් වෙන්න. every කියන එකත් එක්ක ඒක වචන විතරමයි යෙදෙන්නේ. ඒක වචන විතරමයි use කළ යුත්තේ. එහෙනම් හැම බබෙක්ම සෑම බබෙක්ම ඔයාට every babies කියන්න බෑ. every baby. හරි තව උදාහරණයක් මම කියන්නද ඔයාට ඒකට ධර්මතිලක මේ බලන්න. මෙන්න මේකෙන් ඔයාට ඔප් වෙනව නේද? හැමදාම කියන්නේ කොහමද? every day. ඔයාලා every days කියනවද? නෑ. every day I get up at 6. නැත්නම් I get up at 6 every day. අන්න කවිශානි. එතන පුතේ every days කියලා අපි දැම්මේ නෑනේ. ඒකම ඔයාට හේතුවක් වෙනවා. එහෙනම් every කියන එකත් එක්ක බහුවචන නෙවෙයි use කරන්න ඕන ඒක වචන. නේද? සෑම අවිවාහක කාන්තාවක්ම කොහොමද කියන්නේ? every unmarried woman. every unmarried woman. සෑම අවිවාහකම කාන්තාවක්. කොහොමද කියන්නේ? සෑම නගරයක්ම. every city. නැත්නම් every town. සෑම රටක්ම. ලෝකේ සෑම රටක්ම. Every country in world. in the world. every country in the world. ලෝකේ සෑම රටක්ම. every country in the world. ලෝකේ සෑම රටක්ම. yes every country. yes කවිශානි. හොඳයි එහෙනම් every කියන එකට ඔයාට අයිඩියා එකක් දැන් ඇවිල්ලා තියෙන්න ඕන. සෑම ජල බිඳුවක්ම අහසින් වැටෙන සෑම ජල බිඳුවක්ම මුහුදට නොයා රැකගත යුතුයි කියලා ලංකාවේ රජ කෙනෙක් කියලා තියෙනවා. ඔයා දන්නවනේ රජතුමාගේ නම කියන්න. කොහොමද කියන්නේ සෑම ජල බිඳුවක්ම? every drop of water. බිඳුවකට කියන්නේ drop. අර ඔයාලට කනට දාන බෙහෙත් වලට කියන්නේ නේ drop කියලා කියන්නේ. එක බිඳුවක්. every drop of water which falls වෙනවා එක. from a sky. අහසින් වැටෙන සෑම ජල බිඳක්ම කොහොමද කියන්නේ? every drop of water which falls from a sky. අහසින් වැටෙන සෑම ජල බිඳුවක්ම. අපි කියනෝනේ මගේ අන්තිම ලේ බිඳුව වෙනකම් අන්න ඒ වගේ. එහෙනම් සෑම ලේ බිඳුවක්ම every drop of blood. සෑම ලේ බිඳුවක්ම කියන්නේ කොහමද? every drop of blood. එහෙනම් every කියන වචනයත් එක්ක මේ determiners every කියන determiner එකත් එක්ක ඔබට බහුවචන නෙවෙයි use කරන්න වෙන්නේ. සෑම ක්‍රියාපදයක්ම ඉංග්‍රීසි භාෂාවේ සෑම ක්‍රියාපදයක්ම every verb in English language. every verb in English language.
ඔයා ගැන තියෙන සෑම මතකයක්ම මම අමතක කරනවා. මට හිත හදා ගන්න ඕන. සෑම මතකයක්ම every memory. memories කියන්නේ every memory on you. ඔයා ගැන ඔයා සම්බන්ධයෙන්. නැත්නම් about you. every memory about you. ඔයා ගැන සෑම මතකයක්ම every memory on you. එහෙම නැත්නම් ඔයාට මේකට ඔන්න නොයදා යොදන්න පුළුවන් about every memory about you. සෑම වචනයක්ම ඔයා කිව්වා. ඒක කොහොමද කියන්නේ? සෑම වචනයක්ම කියන්නේ ඉස්සලා Every word. very good. every word සෑම වචනයක්ම ඔයා කිව් ඔබ කිව්ු සෑම වදනක්ම every word that you that කියන්නේ ඔබ කිව්වා කියන්න ගන්නෙ that you tell කියන්නේ කියනවට කිව්වට told කියන්නේ කිව්වා every word that you told ඔයා කිව්ව හැම වචනයක්ම මට ආපහු මතක් වෙනවා I remember every word that you told so how can I forget you every word that you told ඔයා කිව්ව සෑම වචනයක් every word that you told සෑම ජීවියෙක්ටම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා සෑම ජීවියෙක්ටම every living being in the world ඒ කියන්නේ මොකද්ද ලෝකේ සෑම ජීවියෙක්ටම every living being in the universe විශ්වයේ සෑම ජීවියෙක්ටම every living being in the world in the universe විශ්වයේ සෑම ජීවියෙක්ටම එහෙනම් living being කියන්නේ ජීවියට එතකොට living beings කියන්නේ නැත ඒකට හැම පාඩමක්ම කොහොමද කියන්නේ සෑම පාඩමක්ම every lesson සෑම පාඩමක්ම yes හොඳයි එහෙනම් ඔන්න ඔබට පාර්ට්ස් දෙකක් කවර් වෙලා තියෙන මේ වෙද්දී එකක් some අනිත් එක every some and every some කියන එක මතකයි ඔයාට every කියන එක මතකයි අපි යමු තවත් පොඩි කොටසකට ඔන්න මේව නැවත කිව්වොත් තමයි මතකෙට යන්නේ මේ sentences ඔබ සිංහලත් එක්කම translate කර ඒ කියන්නේ සිංහල තේරුමත් එක්කම voice කරන්න ඕන මේ පොඩි determiners වලින් හදාගත්ත phrase මේකට හේතුව තමයි ඔයාගේ චූටි අඩුපාඩු පොඩි දේවල් ඔළුවේ පුරවලා මම ඊට පස්සේ පටන් ගන්නවා grammar ටික එක විදිහට එක දිගටම කතා කරන්න. හැබැයි එතෙක් මම ඔයාගේ අඩුපාඩු පොඩි දේවල් හදා ඔයාගේ ෆවුන්ඩේෂන් එක තමයි මම මේ හදන්නේ අත්තිවාරම. ඊට පස්සේ අපි ගේ හදන්න පටන් ගමු. We will start to build our house. මොකද බේසික්ස් දේවල් නැති නිසා ගොඩාක් අයට ලැන්ග්වේජ් එකට එන්න ගත්තම හිර වෙන තැන් මේවා. ඒ නිසා ඔන්න දවසකට පොඩි පාර්ට් එකක් හරි ඩෙවලොප් කරගන්න වේගෙන් මේක හදාගෙන යන්න ලොකු දේවල් හිතන්න යන්න එපා. ලොකු දේවල් ඔටෝමැටික්ලි හැදෙනවා. ලොකු දේවල් හැදෙනවා. ඔටෝමැටිකලි නෙවෙයි ඔටෝමැටික්ලි ඒව හැදෙනවා. ඒව හදාගන්න අපි දැන් කරන්න ඕන දවසකට පොඩි හරි දෙයක් වේගෙන් brush up කරගන්න. some in every ඊළඟට අපි අලුත් කොටසක් ගන්නවා. දැන් ඔන්න මේ තමයි determiners. චුට්ටක් බලා ගන්න මේ every වලින් කිව්ව දේවල් ඒක වචනෙන් එනවා කියන එක. පොඩි වෙලාවක් බලා ගන්න every වාක්‍යයක් දෙකක් ටිකක් හිතින් කියවන්න මෙන්න මේ ටික. 1 ඉඳලා 10 දක්වා every teacher in Canada, every passenger, every girl start කරන්න ඔයා තනියම ගෙදරදී කියවන්න.
Okay, very good. අපි ඊළඟට බලමු තවත් එකක් such කියලා. මේ බලන්න such S U C H such. මොකද මේ such කියන එකේ අදහස? එක් ඒවා such එතරම් අන්න හරි. එතරම් එවැනි වගේ අදහසක් තමයි මෙතනින් අපි ගන්නෙ. බලමු රවිෂ් අපි මේකේ example. ඔන්න බලන්න such. මේ බලන්න. අපිට මෙහෙම ගන්න පුළුවන්. such කියන එකෙන් මට කියන්න පුළුවන් such a beautiful girl. Such a beautiful girl. එතරම් ලස්සන ගෑල් ළමයි. I can't imagine. Such a handsome guy. එතරම් ලස්සන හාදෙක් ඔයාට හම්බෙයි කියලා මම හිතුවේ නෑ. Such a beautiful girl. Such a handsome guy. එතරම් ලස්සන හාදෙක්. Such a handsome guy. ඊළඟට එතරම් දුක්මුසු කතාවක් මං අහලා නෑ. Such sad. එතරම් දුක්මුසු. එතරම් වැදගත් පාඩමක් මම ඉගෙනගෙන නෑ. Such Important. important. Yes, such important. එතරම් වැදගත්. Such important. හැබැයි එතරම් වැදගත් පාඩමක් ඒ කොහොමද කියන්නේ? Such As important lesson. such an important lesson. අන්න බලන්න ධර්මතිලක ඒකේ ඔයා කිව්ව එකත් එක්ක වෙනසක් කරන්න ඕනද නැද්ද කියලා ඕනක් බලමු. ඕන්න බලන්න. දැන් ඔයාලට තමයි අවස්ථාව මේ වාක්‍ය දිහා බලන්න. දැන් ධර්මතිලක මට කියන්නේ මේක හරිද වැරදිද කියලා. හරි. තව කවුරු හරි මට උත්තරයක් දෙන්න. මේ වාක්‍ය හරිද අඩුපාඩු තියෙනවද? Sorry, and sir. very good ධර්මතිලක. හැබැයි ධර්මතිලක එන්න ඕන තමයි. ධර්මතිලක එනකොට අපි අහලා තියෙනව නේද? such a important lesson වගේ නිකන් භාවිතයට ඇවිල්ලා තියෙනව නේද? අහලා ඉතිවාලා. සමහර දේ සමහරවට ඇහෙනවා සර්. අහලා තියෙනව? ඒ කියන්නේ අපි නොදැනුවත්ම mistakenly ගොඩාක් අය භාවිතා කරනවා such a important lesson කියලා. නේ? ඒක අර තේරෙන්නේ නැහැ මේක වැරද්දක් දෝ මේක grammatically error එකක් කියලා ගොඩාක් අය touch වෙන්නේ නැහැ. ඒක ගාණක් නැහැ. හැබැයි අපි එහෙම වෙන්නේ නැහැ. Yes. Very good Venuja. Such an එන්න ඕන. Yes, of course. Such an important lesson. ඊතරම් වැදගත් පාඩමක්. Such an important lesson. ඊතරම් නිර්භීත නායකයෙක් මම නම් දැකලා නැහැ. Such a brave leader. Such a brave leader. දැන් ඔයාලා අහද්දි පුටින් ගැන song එකක් යනවා. රා රස්පුටින්. Such a brave leader කියලා කියනවා. ඊතරම් නිර්භීත නායකයෙක්. Such a brave leader. ඊතරම් අහිංසක ගෑන් ළමෙක් මම දැකලා නැහැ මගේ ජීවිතේ. ඊතරම් අහිංසක ගෑන් ළමෙක්. Such an innocent girl. Innocent girl. Such an innocent girl. ඊතරම් අහිංසක ගෑන් ළමෙක්. Such an innocent girl. ඊතරම් අහිංසක ගෑන් ළමෙක්. Such an innocent girl. ඊතරම් අහිංසක ගෑන් ළමෙක්. ඊළඟ මට කියන්න ඕන ඊතරම් වේගවත්. Such fast. Such fast. ඔන්න ඔබට දැන් මේකෙන් අමාරු දෙයක් නෙවෙයි. ඊතරම් නූගත්. Such ignorant. Such ignorant. ඊතරම් නූගත්. ඊතරම් අපිට කියන්න ඕන ඊතරම් දීප්තිමත්. Such bright. ඊතරම් කාරුණික හදවතක් තියෙන.
such kind-hearted. ඒ තරම් ආදරණීය කෙනෙක් මගේ ජීවිතේ මට හම් වෙලා නැහැ. such lovely. Such a lovely, what can pronounce such a lovely wife, such a lovely husband, such a lovely teacher. Friend. Such a lovely friend, such a lovely father. ඒ තරම් ආදරණීය තාත්තා කෙනෙක් මන් දන්නේ නේද? such a lovely friend. ඒ තරම් ආදරණීය මිතුරෙක්. such a lovely friend. Such a lovely friend. ඒ තරම් ආදරණීය මිතුරෙක්. such a lovely city. ඒ තරම් සුන්දර නගරයක්. such a lovely city. අන්න ඒ විදිහට අපිට ඕන තරම් උදාහරණ හදාගන්න පුළුවන්. such intelligent. ඒ තරම් බුද්ධිමත්. such honest. ඒ තරම් අවංක. ඔන්න නම් මතක තියාගන්න such කියන්නේ ඒ තරම්. such ඒ තරම්. yes, such a lovely parents කියන්න බෑ හිරුචිකා. එතන such lovely parents දාන්න ඕනේ. ඇයි දන්නවද? දැම්මොත් එකක් වෙන්න ඕන. such lovely parents. ඇයි ගොඩක් නම් එන්න බෑ හිරුචිකා. නේද? such innocent people. එතරම් අහිංසක මිනිස්සු. නේද? මේකට බහුවචන භාවිත කරන්න පුළුවන්. such ගන්න එක්කෙනෙක් ගැන කිව්වොත්. such a lovely family. අන්න හරි. ධර්මදිලක ඒක හරි. such a lovely family. ඒ තරම් ආදරණීය පවුලක්. ඕකේ. හොඳයි. එහෙනම් ඔන්න අපි ඉගෙන ගත්ත කොටස් තමයි determiners යටතේ some, ඊළඟට අපි ඉගෙන ගත්ත every, ඊළඟට අපි ඉගෙන ගත්ත such කියලා කොටස. මෙන්න මේ ටික තමයි අපි අද කතා කරන්නේ. ඔයාලට මගේ ටාගට් එක පැය 2ක් දවසකට කවර් කරන්න. නමුත් අවුරුදු දවස් නිසා සමහර අය නම් ඇත්තටම අවුරුද්ද කියලා කලබලකාරී බවක් නැහැ. හැබැයි සමහර අයට එහෙම නැහැ නේද? ඔයාලට තව දේවල් ඇති, පාටිස් ඇති, එක ප්‍රශ්න ඇති. මම අද ඔයාලේ ක්ලාස් එක ටිකක් කලින් අතර කරන්න හේතුව අවුරුද්දම නෙවෙයි, අවුරුද්දත් එක හේතුවක්. ඔයාලට ආපහු ක්ලාස් පටන් ගන්න 21 වෙනි සඳුදා. එතකොට එක දිගටම මම හිතන්නේ දවස් 10ක් නිවාඩු. හැබැයි ඒ නිවාඩු කාලය ඇතුළත ඔයාලා ටයිම් වේස්ට් කරන්න එපා. අපේ මෙච්චර කාලයක් ඉගෙනුව රෙකෝඩින්ග්ස් ටික දැන් පිළිවෙලට දවස් 4ක් දක්වා දාලා තියෙනවා. මේ අද 5 වෙනි එක මම හිතන්නේ. ඒතර ඒකත් ඔයාලට පිළිවෙලටම ගෲප්ස් වලට දාලා ඇති. ඒව නැවත බලන්න, නැවත ස්ටඩි කරන්න. මොකද ඔයාලට මැයි මාසේ, ඒ කියන්නේ අප්‍රේල් මාසේ දවස් ටික 21 න් පටන්ගෙන අවසන් වුණාට පස්සේ මැයි මාසේ ටිකක් අපි ස්පීඩ් පාඩම් ටිකක් යන්නේ. ඒ කියන්නේ මේ වගේ සරල විදිහට හිමින් නෙවෙයි, ටිකක් වේගය වැඩි කරනවා. ඉතින් ඒකට පෙර සූදානමක් විදිහට මේ දෙන පොඩි කොටස හොඳට මතකෙට දාගන්න. මේ දෙන හැම වචනයක්ම නෑර ඕන තැනකින් එහුවොත් කියන්න පුළුවන් වෙන්න ප්‍රැක්ටිස් වෙන්න. අද මම කලින් අතර කරනවා මට මේක YouTube අප්ලෝඩ් කරගන්න ලයිව් අද දෙන්න විදිහක් උනේ නැහැ. ටෙක්නිකල් ඉෂුව එකක් හින්දා මගේ Zoom එකේ ලයිව් දෙන්නේ නැහැ අද. ඒකට අදාළ ඇක්ටිවේෂන් එක කරලා නැහැ. ඒක නිසා මම පැයකට වැඩි වුණොත් මට අප්ලෝඩ් කරන්න කරදරයි. ඊළඟට නිව් ඉයර් එකටත් කට්ටියට පොඩ්ඩක් ෆ්‍රීඩම් එකක් තියෙන්න ඕන. එහෙනම් මේ දවස් 8 9 10 ඔබට ඉංග්‍රීසි ක්ලාස් නැති නිදහස් දවස් ටිකක් වෙයි. ඒ දවස් ටිකේ හිතේ නිදහසේ ඉන්න. හැබැයි ඔබ විනෝදෙට ජොලියට වගේ මේවා ටිකක් ස්ටඩි කරන්න. අතහරින්න එපා. මේ පාඩම් ටික නැවත බලන්න. ඊළඟට ඔයාලා දාපු වොයිසස් ආයෙ අහන්න. ඔයාලට නිවාඩු දවස් ටිකේ හිතට බරක් කරගන්න එපා. මෙන්න මේ ටික වොයිස් කරලා දාන්න හැම කෙනාම. හැබැයි මම බලාපොරොත්තු වෙනවා සිංහල තේරුමත් එක්ක මේ ටික වොයිස් කරන්න පුළුවන් නම් ඉතාම හොඳයි. ඒ නිසා සිංහල වොයිස් එකත් එක්ක බැරි කෙනෙක් ඉන්නවා නම් ඔයා රෙකෝඩින් එක අහන්න. මම මේ PDF එක එවනවා.
ඊට පස්සේ සිංහලෙන් ලියා ගන්න. ඊට පස්සේ සිංහලෙන් වොයිස් කරන්න. මොකද මේව මතකෙට දාගන්න වෙන කිසිදු ක්‍රමයක් නැහැ. ධර්මතිලක අහනවා so is there a song such a lovely day? තියෙනවා ඇත්තටම. song එකක් තියෙනවා. ඒකත් අහලා බලන්න such a lovely day. හරි ලස්සනයි. song එකක් තියෙනවා. yes. ඔයාලා ඔන්න YouTube මේක search කරන්න. ඔයාලට ඒක අහන්න පුළුවන්. ඇත්තටම ඔයාලා එහෙම ටච් එකේ ඉන්න. එදිනදා ජීවිතේ හම්බෙන දේවල් මේ පාඩම් එක්ක ගලප ගන්න. such a lovely day. අහලා බලන්න හරිම ලස්සනයි. හරි. okay. එහෙනම් මම ඔයාලට මේ කොටස් ටික ඉවල තියන්නම්. so I am going to wind up the class and I will send you New Year wishes and everything to your groups when the days are coming around. Until then I am going to leave. මම ඔයාලට New Year day එකටම wish කරන්නම් අද wish නොකර. අපි එහෙනම් class එක අදට wind up කරනවා. We are going to wind up the class. join උන හැමෝටම thanks. මොකද මම දන්නවා මේ වගේ දවසක ටිකක් join වෙන්න අමාරුයි. New Year එක නිසා. ඒකට ගොඩාක් time මදි හැමෝටම. But anyway thank you so much for joining. join වෙන්න බැරි වෙච්ච හැමෝටම YouTube අපි දෙනවා lesson එක. එයාලා එකකින් බලන්න group එකට තව පොඩි වෙලාවකින් අපි දාලා තියන්නම්. Okay then. Good night everyone. Goodbye. Goodbye, sir. Good night. Bye, sir. Good night. Good night, sir. Goodbye. Yes. Goodbye. Good night. Goodbye, sir. Good night. Goodbye. Good night.